ඇනිමි සීරියස් එකක් බලන්න ආස කරන ඔයාව අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මම ඔයාලට ගෙනාවේ The Eminence in Shadow කියන කතාව. මේ කතාව ගේන දින කීපයක් මට ප්‍රමාද වෙන්නේ නැති. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. අන්න ඒ හේතුව හින්දා ඔයගොල්ලන්ට වැඩිපුර එපිසෝඩ් එකක් ගේන්න තීරණය කළා. මෙන්න මේ කතාව කළාට පස්සේ එමනස් ඉන් ෂැඩෝ කියන කතාවේ පළමු සීසන් එක ඉවර වෙනවා. දෙවන කතාමාලාවේ කොටස් දෙකක් අද කතා කරනවා. කතා පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි මතක් කරනවා ඔයා තාමත් වීඩියෝ එකට ලයික් එකක් තාම නැති කෙනා අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ඕල් කරොත් එම මේ කතාවේ අරුත්ම කොටස ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අයිරිස් කුමරිය කියන්නේ කුඩා කාලේ ඉදම තමන්ගේ දක්ෂතාවය හොඳටම පෙන්නපු කෙනෙක්. හැම කෙනාම හිතන්න පටන් ගන්නේ මිඩ්ගාඩ් රාජ්‍යයේ ඉන්න හොඳම කෙනා තමයි එයා. එයාව පරාද කරන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයාට තියෙන්නේ පුදුමාකාර හැකියාවක් කියලා. කුඩා කාලේ ඉඳන්ම තමයි අයිරිස් කුමරිය එයාගේ පුහුණු ගුරුවරයා පරාජයට පත් කරන්නේ. තමන්ගේ තාත්තා හිතන්න පටන් ගන්න තමන්ගේ වැඩිමහල් දියණිය කියන්නේ තමන්ට ගොඩක් ලොකු අභිමානයක් කියලා. දැන් එයාට තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. නායකයෙක් විදියට වැඩ කරනකොට හිතේ එක බයක් තියෙනවා. ඒ බය තමයි මාව අභිබවා යන්න කෙනෙක් දවසක එයිද කියන එක. මාව පරාජයට පත් කරයිද? මගේ මිනිස්සු මං ගැන හිතාගෙන ඉන්න විදිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යයිද කියන එක. මේක වීරයෙක්ට නිතරම බරක්. අයිරිස් කුමරියට නොඅඩුවම ඒ බය තිබුණා. සටන්බිමේ වීරයා විදියට වැඩ කරන්නේ මෙතනදී මන්ඩේමෑන්ව පරාත කරන්න ගොඩක් අමාරු වෙලා තියෙනවා ඉතුපු සටන්කරුවෝ හැම කෙනාටම. මේ වෙනකොට මන්ඩේමෑන් කෙලින්ම අභියෝගය දීලා තියෙනවා අයිරිස් කුමරියට. අයිරිස් මිඩ්ගාඩ්ට තමයි ඊළඟ වටය තියෙන්නේ. උත්සවයට ගියාට පස්සේ අයිරිස්ට හම්බ වෙනවා සිඩ්ව. සිඩ් මේ වෙනකොට පොඩි කිරි කෝප් එකක් බොන ගමන් තමයි ඉන්නේ. අයිරිස් කුමරිය මේක දැක්කම අහන්න පටන් ගන්නේ ඔයා ඔය කොෆි එක බොන විදිය හරි වෙනස්නේ. මම බොන්නේ වෙනස් විදිහක නෙමෙයි. මම බොන්නේ හරිම විදිහකට. ඔයා මීට කලින් කෝපියකට කිරි දාලා බිර නැද්ද? චුට්ටක් උත්සාහ කරලා බලන්න. ඒක ගොඩක් රසවත්. සිඩ් මේ කතාව කිව්වට පස්සේ අයිරිස් මේක අත්දැක බලනවා. එයාට පුදුම හිතෙනවා. මෙතන තිබු අනිත් කට්ටිය කල්පනා කරනවා සිඩ් දන්න දේවල්. මෙයා නම් සාමාන්‍ය ශිෂ්‍යයෙක් වෙන්න බෑ පාසලේ ඉගෙන ගන්න. එයාගේ බුද්ධිය ගොඩක් වැඩිනේ කියලා. ප්‍රධාන ආරාධිත අමුතෙක් විදියට බියට්‍රැක්ස් ආවට පස්සේ කට්ටිය කියන්න පටන් ගන්නේ මේක අහගන්න. මේක ගම යනවා වගේ වැඩක් නෙමෙයි. මෙතෙන්ට යන්න පුළුවන් විශේෂ ආරාධිත අමුත්තන්ට විතරයි කියලා. අන්න එතකොට අයිරිස් කුමරිය ඇවිල්ලා මම තමයි එයාට එන්න කිව්වේ කියලා ලෝගෝ ඉවත් කරන්න කියලා කියනවා. බියට්‍රැක්ස් දැක්කට පස්සේ ආරක්ෂකයෝ ටික අන්තමන්ත වෙනවා. මොකද ඒකට හේතුව බියට්‍රැක්ස් කියන්නේ බුෂිනි ෆෙස්ටිවල් එකේ පළමු ජයග්‍රාහිකාව. මේ වෙනකොට කට්ටිය එයාව සලකන්නේ දෙවියන්ගේ දුවෙක් විදිහට. ඒ තරම් ලොකු බලයක් එයාට තියෙනවා. අයිරිස් කුමරිය සිඩ්ව හඳුන්වා දෙන්න උත්සාහ කළත් මේ වෙනකොට බියට්‍රැක්ස් දන්නවා සිඩ් කියන්නේ කවුද කියලා. කියන්න පටන් ගන්නේ මම එයාව දන්නවා. එයා මගේ හිත ඉක්මනින්ම දිනාගත්ත කෙනෙක්. හැම කෙනාම හිතා ගන්න පටන් ගන්නේ එතකොට මේ දෙන්න අතර මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද කියලා. හැබැයි එහෙම දෙයක් නෙමෙයි. බියට්‍රැක්ස් කියන්න පටන් ගන්නේ දවසක එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් වෙයි. මම නම් එහෙම හිතන්නේ. මට මේ ඉන්න විදිය හොඳයි. තමන්ගේ නියම චරිතය වහලා තවත් චරිතයක් රඟපානව නම් බෑග්ග්‍රවුන්ඩ් කැරක්ටර් එකක් මම මේ කියන්නේ. මෙන්න මේ ගානටවත් රඟපාන්න ඕනේ කිසිම කෙනෙකුට සැකයක් ඇති වෙන්නේ නැති විදියට. මේ වෙනකොට ඉන්න සුපිරිම කරුසටන් ශිල්පිනිය බියට්‍රැක්ස්ටත් අතුරු ගන්න බැරි වුණා මං කියන්නේ කවුද කියලා. තාම මොන කතාවද? සිඩ්ගේ අක්කා තාම සරණ අතහැලා නැහැ. එයාගේ ප්‍රතිවාදියාව ගොඩක් ලේසියෙන් පරාජයට පත් කරනවා. ඊට පස්සේ අවස්ථාව හම්බ වෙන්නේ මන්ඩේමෑන්ට. එයාට අභියෝගකරුව විදියට හම්බ වෙනවා අයිරිස් කුමරියව. අයිරිස් කුමරිය තමන්ගේ අසිපත අල්ලලා පහර දෙන්න සූදානම් වෙනකොටම එයාට තේරෙන්න පටන් ගන්නවා අසිපත අල්ලද්දිම එයාගේ පෙළ හිස කඳෙන් වෙන් වෙනවා. මේකට ගොඩක් ලොකු මානසික බලපෑමක් තමයි සිද්ධ වෙන්නේ. දෙවෙනි පාර උත්සාහ කරනකොට එයාගේ අත කකුල එකපාර කපල යනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මම දන්නේ තමුන් මොන වගේ මායාකාරයද කියලා. හැබැයි මාව විශ්වාස කරලා ඉන්න මගේ මිනිස්සු අද
මන් නිසා දුක් වෙනවනං ඒ දේ කවදාවක් සිද්ධ වෙන්නේ නෑ. ඔයාට හැකියාවක් ලැබෙන්නේ නෑ ඔයාගේ ඔය මායාවන් භාවිතා කරලා කවදාවක්වත් මව නතර කරන්න. අයිරිස් කුමරිය එයාගේ ප්‍රබල පහර එල්ල කරනවා. අයිරිස් කුමරිය දකිනවා මේ මන්ඩේමෑන්ගේ දකුණු අතේ තමයි එයාගේ අස්සිපද තිබුණ කියලා. හැබැයි ලං වෙනකොට හරි පුදුම දෙයක් සිද්ධ වෙනවා. දකුණු අතේ තිබුණ අස්සිපත වම් අතට ගිහිල්ලා. ඒකත් එක්ක අයිරිස් කුමරිය හිතන්නේ කඩුවෙන් පහර දෙයි කියලා. කඩුවෙන් නෙමෙයි පහර දෙන්නේ. කඩුපාර අතින් නතර කළ දාලා හරිම ලේසියෙන් අයිරිස් කුමරිය බිම දානවා. මන්ටේමෑන් මෙතනදී නිරායුධ තමයි අයිරිස් කුමරියව බිම දාන්නේ. ප්‍රේක්ෂකයෝ ටික සේරම හොල්මන්. අයිරිස් කුමරියගේ තාත්තා තීරණය කරනවා එයාගේ අවසාන බලාපොරොත්තුව කඩ කළා කියලා. මන්ටේමෑන් කියන පටන් ගන්නේ මොකද වුනේ? අයිරිස් මිඩ්ගාඩ් අපි තාම සෙල්ලම පටන් ගත්තා විතරයි. ඔයා සෙල්ලම අවසන් කළාන කියලා. කිසිම කෙනෙක් දන්නේ නැති විදියට සුපරිම ප්ලෑන් එකක් ප්‍රොව් ගැහුවා. ඒ ප්ලෑන් එක තමයි මන්ඩේමෑන් අතින් අයිරිස් කුමරියගේ ජීවිතේ නැති වුණාට පස්සේ මිඩ්ගාඩ් රාජ්‍යයේ ඔටුන්න කාටවත් හිමි වෙන්නේ නැහැ කියන එක තමයි මෙයාගේ මතය. ඊට පස්සේ හිමීට ඇලෙක්සියා කුමරියවත් ඝාතනය කරනවා. හැබැයි මෙතනදී මන්ඩේමෑන් පරාද කරනවා විතරයි මරන්නේ. මේ වෙනකොට හාදෑ ඉන්නේ ගොඩක් ලොකු අප්සෙට් එකකින්. හැබැයි එකපාරට හිනාවක් එනවා. ඒ හිනාව තමයි ඉතින් රෝස් කුමරිය. රෝස් කුමරිය මෙතෙන්ට ආවට පස්සේ රෝස් කුමරියගේ කතාව හිමීට ඉවර කරන් තමයි අයිඩියා එක. හැබැයි රෝස් කුමරිය මේ වෙනකොට එන්නේ ෂැඩෝගේ කීම අහලා. රෝස් කුමරිය එල්ල කරන පහරක්. මේ පහර හින්දා රෝස් කුමරියගේ තාත්තගේ ජීවිතේ නැති වෙලා යනවා. මැරෙන්න මොහොතකට කලින් අධිරාජ්‍යයක් කියන්න පටන් ගන්නේ මං තාමත් දුවේ ඔයාට ආදරේ කියලා. මෙන්න මේ කඩුපාරත් එක තමයි බන්ධනේ කැටෙන්නේ. අහිංසක මෝඩයට තවදුරටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ අධිරාජ්‍යව රූකඩයක් වගේ පාලනය කරන්න. හැබැයි එක chance එකක් ඉතිරි වෙනවා. ආරක්ෂකයන්ට කියන්න පටන් ගන්නේ මේ කෙල්ලට හොඳටම පිස්සු. එයා අපේ අධිරාජ්‍යව ඝාතනය කළා. එයා මරලා දාන්න කියලා. රෝස් කුමරිය තීරණය කරනවා වැඩේ වැරදුනා. එයාට මරන්න ඕරුනේ තමන්ගේ තාත්තව නෙමෙයි ප්‍රොව්. හැබැයි මෙතනදී වන්ති ගෙවනවා තමන්ගේ ජීවිතේම කියලා. තමන්ගේ බෙල්ලට කඩුව තියාගෙන තමන්ගේ අතින්ම තමන්ගේ ජීවිතේ නැති කරගන්න හදනකොටම මෙතනදී ෂැඩෝ කල්පනා කරනවා ඇත්තටම මේකද ඔයාගේ සැලස්ම. ඒකනම් හරිම බොළඳයි. මෙතෙන්ට මන්ටේමෑන් එනවා. ඇවිල්ලා රෝස් කුමරියව ඝාතනය කරන හදන කට්ටියව එකපාරෙන් ඉවර කරනවා. මෙන්න මේකත් එක්ක මතක් වෙන පටන් ගන්නවා යම්කිසි සිදුවීමක්. මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ රෝස් කුමරිය කුඩා කාලේදී. රෝස් කුමරියව කෙනෙක් බේරගෙන තිනවා. එයාට අවුරුදු 12ක වුණ කාලේ. ඒ බේරගෙන තියෙන්නේ පුංචි වෙස්මුහුණක් දාගත්ත කෙනෙක්. නම සඳහන් කරලා තියෙන්නේ ස්ටයිලිෂ් කියලා. My name is Shadow. He who work with the shadow to hunt with the shadow. සෙවනලි සමග වැඩ කරන තැනැත්තා සෙවනලි වලින්ම දඩයන් කරයි. මේ වෙනකොට මගේ ආරක්ෂකයෝ සියලුම දෙනාව ඝාතනය කරලා ඉවරයි. කවුරුවක්වත් නැද්ද මාව ආරක්ෂා කරන්න? කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැද්ද මියාව නතර කරන්න? මෙන්න මේ වෙලාවේදී සටන් බිමට අවතීර්ණ වෙනවා බියට්‍රෙක්ස්. බියට්‍රෙක්ස් සටන් බිමට අවතීර්ණ වෙනකොටම ෂැඩෝ තීරණය කරනවා කියලාවත් කරගන්න බැරි දෙයක් නේ ඔයා මට කරලා දුන්නේ. ෂැඩෝ මේ වෙලාවේදී සටන් ගන්න පටන් ගන්නේ හැම කෙනාටම පුරාවෘත්තියක් වගේ තියෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් එක්ක. බලය නම් බලය. මේ දෙන්නගේ බලය ඉදිරියේ සම්පූර්ණයෙන්ම පුෂිනි ෆෙස්ටිවල් එකම විනාශ වෙන පටන් ගන්නවා එක මොහොතකින්. අයිරිස් කුමරියට කේන්ති යන පටන් ගන්නේ මේ හැම දෙයක්ම පිටිපස්සේ ෂැඩෝ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ. බියට්‍රෙක්ස්ට පුදුම හිතෙන පටන් ගන්නේ එයාගේ මේ අලුත් ප්‍රතිවාදියව. එයා හිතුවේ එයා වගේම එයා හා සමාන බලයක් තියෙන කෙනෙක් තමයි එයා මේ සටන් කරන්න කියලා. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි. බියට්‍රෙක්ස් ඇසිපිල්ලම ගහන ෂණයකින් ෂැඩෝට හැකියාව තියෙනවා ඉන්න තැන ඉඳන් තව තැනකට ඩිසිපීරින් වෙන්න. මෙන්න මේක දැක්කට පස්සේ බියට්‍රෙක්ස් පුදුම වෙනවා. හිතාගන්න බැරි වෙනවා කොහෙන්ද පහර දෙන්න කියලා. බියට්‍රෙක්ස් ගොඩක් දක්ෂයි. ඒක හින්දා ගහන පාර කීප වතාවක්ම නතර කරනවා. හැබැයි ගොඩක් අමාරුයි. බියට්‍රෙක්ස් කියන්න පටන් ගන්නේ වර්ෂාව හින්දා තමයි ඔයාට අවස්ථාව උදා වෙලා තියෙන්නේ. වර්ෂාව ඉක්මනින්ම නැති වුණාට පස්සේ මට පුළුවන් ඔයා කොහේ ඉඳන් ආවත් ඉක්මනටම අඳුරගන්න. හරිම සිත් ගන්නසුළු කතාවක්. ඉතින් අපි තාම පටන් ගත්ත විතරයි. ඔයාගේ දක්ෂතාවය පෙන්වන්න ඕන තරම් වෙලා තියෙනවා. සමාවෙන්න බාධා කළාට මමත් කැමතියි ඔය සරණට එකතු වෙන්න. මොකද මටත් තියෙනවා ඔයත් එක්ක පරණ ඇරියස් ටික
කවර් කරගන්න. මොකක්ද ඒ තියෙන්නේ වේරයන්ගේ අසිපත නේද? උෂිනි පැස්ටිෆල් එකේ ජයග්‍රාහකයට තමයි අසිපත හිමි වෙන්නේ. අයිරස් කුමරයගේ කීර්තිය මෙතනදී හොඳටම වැඩි වෙනවා. අයිරස් කුමරේ හිතන්නේ යාගේ අතේ තියෙන ආර්ටිෆැක්ට් එක භාවිතා කරලා ෂැඩෝව නතර කරන්න පුළුවන් ඇති කියලා. මෙතනදී බියට්‍රැක්ස්ුත් ඉන්න හින්දා බියට්‍රැක්ස් කියන්නේ ඉතින් අයිරිස් කුමරියගේ හොඳම යාළුවනේ. මේ දෙන්නත් එක්ක එකතු වෙලා ෂැඩෝව නතර කරන්න උත්සාහ කරනවා. සටන් කරන්න තීරෙන්නේ නැත්තම් ඔයාලා මට සවන් දුන්නොත් කියලා දෙන්න පුළුවන් කොහොමද හරියට සටන් කරන්න කියලා. බලවත් ආයුධයක් භාවිතා කරන එක නෙමෙයි වැඩේ. සටන් කරනකොට තමන් ගාව හැම දක්ෂතාවයක්ම හරියට තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ආයුධය විතරක් වෙනවා. අයිරිස් කුමරියකින් සටන ඈත් වෙලා බියට්‍රැක්ස් අතරේ ෂැඩෝ අතරේ සටන ආරම්භ වෙනවා. බියට්‍රැක්ස් කියන පටන් ගන්නේ මේ පාර කලින් පාර වගේ නෙමෙයි. ගොඩක් හොඳයි. ඔයා ඉක්මනින් ඉගෙන ගන්නවා. හැබැයි තාම ඔයා හරිම රහස දන්නේ නැහැ. ඔයා මට සවන් දුන්නොත් කියලා දෙන්න පුළුවන් කොහොමද හරියට කරන්න කියලා. මං කියන කතාව හොඳින් ආගන්න බියට්‍රැක්ස්. මං උත්සාහ කරනවා මෙයාව නතර කරන්න. අපි දෙන්නටම පුළුවන් මෙයාව නතර කරගන්න. ඒකට කරන්න තියෙන්නේ එකතු වෙලා සටන් කරන එක. මෙච්චර වෙලා කළේත් ඒකම තමයි. තාම විරෝධයක් කරගන්න බැරි වෙලා තමයි තියෙන්නේ. හැබැයි ෂැඩෝ කියන්නේ උත්සාහ කරන්න. අවස්ථාව ඕන තරම් තියෙනවා. කාලේ නාස්ති කරගන්න එපා කියලා. ෂැඩෝ මෙන්න මෙතනදි පෙනෙනවා අසිපත නෙමෙයි තමගේ දක්ෂතාවය තමයි වැදගත් කියලා. බියට්‍රැක්ස් තමගේ සම්පූර්ණ බලය භාවිතා කරලා ෂැඩෝත් එක්ක ෆයිට් කරනවා. මේ දෙන්නත් එක්ක විකාර කරලා ෂැඩෝට එපා වෙනවා. මොකද මේ සරණ ඉවර කරන්න මෙයාලා දෙන්නෙම නැහැ. කියන මෙලෝදියක් තීරුම් ගන්නෙත් නැහැ. අන්න ඒ වෙලාවද ෂැඩෝ කියලා දෙනවා මොකද්ද නියම සරණ කියන්න කියලා. මෙයාලව අටපාන කරනවා පොඩි වෙලාවකින්. කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඇටකරු ටික දූවිල්ල වගේ වෙන්න විනාශ කරන්න පුළුවන්කමක් තිබුණත් නතර කළා දානවා. මොකද එයාලගේ ජීවිතත් වටිනවා. තමුන් කියන්නේ මහා බයගුල්ලෙක් ෂැඩෝ. ඔහොම නතර වෙනවා. තාම සටන ඉවර වුණේ නෑ. ඔයා හිතන්නේ මගෙන් බේරලා ගමන් කරන්න පුළුවන් කියලාද? හැම රැකම හැම දහවලකම මගේ මිනිස්සු ඔයාව හොයනවා. ඔයාට මේ නගරේ කිසිම තැනක් නෑ හැංගෙන්න. දුවන්න? කවුද දුවන්නේ? දුවන්නේ කොහෙද? ඇයි මං දුවන්නේ? Play time is over ladies. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මගේ බලයේ ඉදිරියේ මම මේ වෙනකොට අහසත් පොළවත් දෙකම අලලා ඉවරයි. මුළු අහසින්ම පේන්නේ මගේ බලය. කොහෙ දුවන්නද? කවුද දුවන්නේ දැන්? අයිරිස් කුමරියගේ අතේ තිබුණු ආර්ටිෆැක්ට් එක නිකම්ම බිමට වැටෙනවා. කර කියා ගන්න කිසිම දෙයක් නැති වෙනවා. ෂැඩෝ කියන පටන් ගන්නේ Play time is over. I am atomic. හැම කෙනාම හිතන්න පටන් ගන්නේ මේ පාර ෂැඩෝ හැමදේම විනාශ කළා කියලා. හැබැයි ෂැඩෝ මේක කරන්නේ හැම කෙනාගෙම බේරලා මෙතනින් අතුරුදහන් වෙලා යන්න. මොකද දැන්නේ මේ හරිම වෙලාව. බියට්‍රැක්ස් කිව්වත් එයා ඒක කළේ බේරෙන්න කියලා. ඇත්තටම ෂැඩෝ මේ නගරේන මිනිස්සු ටිකව ඉතිරි කරගත්තා එයාට ඕන හින්දා. ඉතින් මේ පිපුරුම් බලය මේ වෙලාවතේ මුදා හරිනේ අහසට. බියට්‍රැක්ස් තීරණය කරනවා මිඩ්ගාඩ් රාජ්‍යය තවදුරටත් එයාට රැඳිලා ඉඳලා වැඩක් නැහැ කියලා. එයා මෙතෙන්ට ආවේ එයාගේ සහෝදරියව හොයාගන්න. හැබැයි සහෝදරියව හම්බ උනේ නැහැ. ඒ වෙනුවට තව දෙයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ සිඩ්ව. තීරණය කරනවා ගොඩක් දේවල් තියෙනවා අධ්‍යයනය කරන්න කියලා. මේ වෙනකොට තව දෙයක් දන්නවා. ඒ දේ තමයි එයා නෙමෙයි බල සම්පන්නම කෙනා කියන එක. මිඩ්ගාඩ් රාජ්‍යයේ ඉඳපු හැම කෙනාම දන්නවා දැන් ෂැඩෝ කියන්නේ කවුද කියලා. හැම කෙනාගේම හිතවල සැඟවිලා තියෙන ෂැඩෝ කියලා කියන්නේ වීරයෙක් කියලා නෙමෙයි යක්ෂයෙක් කියලා. කතාව එතන පොඩ්ඩක් බැක් වෙලා එනවා එක නගරයකට. මේ නගරයට කියන්නේ ලෝලස් සිටි කියලා. නගරේ අවුරුදු 1000ක් පරණයි. ලෝලස් සිටි කියලා කියන්නේ නිකම්ම නගරයක් නෙමෙයි. මේ නගරේ ජීවත් වෙලා තින්නේ වැම්පයර්ලා, පිසාචයෝ. හැබැයි අවසාන කාලේ කොයි විදියට ගත කළාද කියන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. අදට ජියෝමානෝ වැම්පයර්ලා ජීවත් වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ගොඩක් ලොකු අතීත කතාවක් සැඟවෙලා නිදන් වෙලා තමයි තියෙන්නේ. ෂැඩෝ තීරණය කරනවා මෙතෙන්ට යන්න ඕනේ. ගිහිල්ලා හොයන්න ඕනේ මොකද්ද මේ කතාව කියලා. ඒ දෙකම රතු හඳක් පායනවා. වසර 1000කට සැරයක් තමයි රතු හඳ පායන්නේ. හැම කෙනාගේම ඔළුවේ වැඩ කරන්නේ ඇත්තට මොකද්ද මේ හඳ කියලා. මේ වෙනකොට ෂැඩෝට එලේ සුවඳ දැල්ල තමයි තියෙන්නේ. හැම කෙනාම අහන්න පටන් ගන්න ෂැඩෝකින් අපිත් එන්නද ඔයත් එක්ක. ඔයාට උදව්වට. ඒ ෂැඩෝ කියන්නේ හඳේ තියෙන සුන්දරත්වය බලන්න. මම තනියම යන්නම්. ගිහිල්ලා ඒ වැඩේ ඉක්මනින් ඉවර කරන්නම්. මං ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම්.
දැන් ඉතින් ඔයාට මේ කතාවේ සුපිරිම චරිත දෙකක් බලාගන්න පුළුවන්. මේ චරිත දෙක ගැන ඉතින් ආයේ කියල වැඩක් නෑ. මේ දෙන තීරණය කරනවා ලේ හඳ පායල තියෙන හින්දා එලිසබෙත් කුමාරිකාවගේ රාජධානියට ගිහිල්ලා ඒ රාජධානයේ ඉන්න දුෂ්ටයන් විනාශ කළ දාන්න. ඒ කියන්නේ වැම්පයර්ස්ලා. හැබැයි මුලින්ම එලිසබෙත් කුමාරිකාවගේ සේවකයත් එක්ක මේගොල්ලන්ට ෆයිට් කරන්න සිද්ධ වෙනවා. ෂැඩෝ තීරණය කළා ලෝලස් සිටි වලට එන්න. හැබැයි ඉතින් ගමන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ එයාගේ අක්කගේ වහලෙක් විදිහට. කටවාගෙන එනවා. එහෙම නැත්තම් තවත් බෙල්ල හිර කරනවා. මං කීප වතාවක්ම කිව්වා මගේ සටන බලන්න කියලා. දැන් ඉතින් ඔයා කල්පනා කරනවා වෙන්න පුළුවන් මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අයිරිස් කුමරියගේ පරාදවීමත් එක්ක බුෂිනි ෆෙස්ටිවල් එක ඉවර වුණේ නෑ. ක්ලෙයාට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. ක්ලෙයා තීරණය කරනවා බ්ලැක් නයිට් කෙනෙක් විදියට ලෝලස් සිටි වලට එන්න. එතෙන්ට ඇවිල්ලා එයා තීරණය කරනවා මෙතන මොන වගේ ජාවාරම් යනවද කියලා හොයාගන්න. ඉතින් ඒකෙන්ද සිට්ටත් අවස්ථාව ලැබෙනවා මෙතෙන්ට නිකම්ම එන්න. ටික දුරක් ගියාට පස්සේ ක්ලෙයාව නතර කරනවා එක වෙලෙන්තෙක් කියන්න පටන් ගන්නේ පුදුමයි. මම නම් ඔය වගේ ගෑල්ලොමෙක් දැකලා නෑ. මගේ මේ ඇස් දෙකේ මුළු ජීවිතේටම මම හිතන්නේ ඔයා තමයි මම දැක්ක ලස්සනම ගෑල්ලොමයා. සමා වෙන්න ඔයා කතා කරන්නේ මටද? අපෝ යෝ ඔයා තමයි ලස්සනම ගෑල්ලොමයා. ඒක ඇත්ත. ඔයාට හොඳ ඇහැක් තියෙනවා. මම නම් හිතන්නේ අක්කේ එයා ඔයාට බටර් පාරක් ගන්නවා. තව ටිකකින් එයා කියයි ඔයාට මොකක් හරි දෙයක් අරගන්න කියලා. ඔයා වගේ ලස්සන ගෑන් ළමෙකුට මම දෙන්නම් සුපිරි හාදියෙක්ව යෙන් මිලියනයකට. බලන්න මෙයා හොඳයිද කියලා තවත් එක්කෙනෙක් ඉන්නවා. දැන් ඉතින් බලන්නකෝ හොඳට ඔයා මේ කවුද කියලා. මං කිව්වේ අර සුපිරි වැඩකාරයෝ දෙන්නෙක් ගියා කියලා. සුපිරි වැඩකාරයන්ට අන්තිමටම සිද්ධ වෙලා තියෙන ඉතින් ගුටි කාලා ඇඟේ එක නූල් පොටක්වත් නැතුව කාට හරි තුට්ටු දෙකට සේල් වෙන්න. මෙන්න මෙතනදී ක්ලෙයා කියන්න පටන් ගන්නේ මට නම් වැඩක් නෑ මෙයාලව. මේ වෙනකොට මට ඉන්නවා එක හුරතලෙක්. ටික වෙලාවට පස්සේ සිට්ට පුළුවන් වෙනවා අපොස්සරක් යාගේ අක්කගෙන් බේරෙන්න. මේ වෙනකොට රතුහඳ පායගෙන තමයි එන්නේ. වැම්පයර් කෙනෙකුට නගරේ ඉඳපු මිනිස්සු දෙනෙක් හොතටම තඩි බානවා. රතුහඳ පායනවත් එක්කම මේ වැම්පයර්ගේ ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ මේ වැම්පයර් කරන්නේ මේ මිනිස්සු දෙන්නව ඝාතනය කරන එක. සිට් තීරණය කරනවා එයාගේ අතේ තියෙන බර්ගර් කාලා ඉවර කළා ළඟට එන්න. මට තෝනේ සෙල්ලම් කරන්න කියලා. දන්නේ නැති වුණාට පිටිපස්සෙන් තවත් කෙනෙක් එනවා. මේ එන්නේ වැම්පයර් හන්ටර් කෙනෙක්. වැම්පයර් කෙනෙක් නෙමෙයි. සිට් මරන්න ඉස්සෙල්ලා මේ දෙන්නව ඝාතනය කළා දානවා. අන්න ඒ වෙලාවේදී සිට් දකිනවා එයාගේ බලය වගේම බලයක් මේ කාන්තාවට තියෙනවා කියලා. පළවෙනි පාට තමයි මෙයා වගේ කෙනෙක්ව හම්බ වෙන්නේ. මේ කාන්තාවගේ නම තමයි මීරා. මීරා කියන්න පටන් ගන්නේ මම දන්නේ නෑ ඇයි ඔයා ඒ විදිහට බලාගෙන ඉතියේ කියලා. හරියට ඔයා ගොදුරක් නෙමෙයි. ඔයා තමයි දඩයක්කාරයා වගේ. හිතා ගන්න හරිම අමාරුයි. ඇයි ඔයා ඒ විදිහට ඉතියේ කියන එක. හැබැයි මේ වෙනකොට අපි හැමෝම ප්‍රමාද වෙලා තමයි ඉන්නේ. අපි හැමෝම කාලසටහනට වඩා ටිකක් ප්‍රමාදයි. ඒකින්ද ඉක්මනින් මෙතනින් පිට වෙලා යන්න. මෙන්න මේ වචනය සිට්ට ගොඩක් ලොකුවට හිතට වදිනවා. සිට් තීරණය කරනවා ඒක ලස්සන පොයින්ට් එකක්. සිට්ගේ යාළුවෝ දෙන්න තීරණය කරනවා අපි ඇවිල්ලා තියෙන්නේ දිව්‍ය ලෝකයකට කියලා. මොකද මෙතන ඕන තරම් වෛශ්‍රාවියන් ඉන්නවා. ඉතින් කෙනෙක්ව Tamanට මුදලට අරගන්න පුළුවන්. දෙන්නම තීරණය කරනවා නියමයි. අද අපේ වාසනාව අපේ අතේ තියෙන සල්ලි ඔක්කොම මේක වෙනුවෙන් වියදම් කරමු කියලා. වැම්පයර් කෙනෙක් වෛශ්‍යාවියක් මරන්න උත්සාහ කරනකොට මේ වෛශ්‍යාවියෝ බේරගන්නව ෂැඩෝ මෙතෙන්ට ඇවිල්ලා. ෂැඩෝ මේ වැම්පයර් මරලා දානවා. වෛශ්‍යාවියට දැනගන්න ඕන වෙලා තියෙන්නේ කවුද මේ කෙනා කියලා. මගේ නම තමයි ෂැඩෝ. දැනටමත් අපි හැමෝම කාල සටහනට වඩා ගොඩක් ප්‍රමාදයි. ඒකින්ද ඉක්මනින් මෙතනින් පිට වෙලා යන්න. මේ කතාවත් එක්ක මේ වෛශ්‍යාවිය තීරණය කරනවා එයා මේ කරන ජරා රස්සාවෙන් තවදුරටත් එයාට ප්‍රගතියක් නෑ. ප්‍රගතියක් තිබ්බත් ඇයි මම මේ විදියට තව කෙනෙකුට මගේ ශරීරය විකුණන්නේ? එක එක විකෘති ආසාවල් තියෙන මිනිස්සු ඇයි මම සතුටු කරවන්නේ? මම මේ රස්සාවෙන් අයින් වෙලා යනවා කියලා ඇය තීරණය කරනවා. ක්ලෙයා හිතන්න පටන් ගන්නේ එයාගේ මල්ලි මේ වෙනකොට ජීවත් වෙන්නේ නෑ කියලා. හැබැයි මෙතෙන්ට එනවා මීරා. ඇවිල්ලා කියන්න පටන් ගන්නේ ඔයා හොයන්නේ කළු පාට ඇස් දෙකක් තිබ්බ කෙනෙක්ද? මම එයා වගේ කෙනෙක් දැක්කා. හැබැයි එයාගේ කිසිම බයක් තිබුණේ නෑ. එයා ඉස්සරහට වෙලා හිටියා රාස්‍යෝ දෙන්නෙක් එයාව දඩයන් කරන වෙලාවකදී. එහෙනම් මගේ මල්ලි වෙන්න බෑ මොකද එයා පණ බයයි. එහෙනම් සමහරක් විට මම තව කෙනෙකුත් දැක්කා.
එයා ගියා එලිසබෙත් රජිනගේ මාලිගාවට. දැන් මේ වෙනකොට රතුහද පායලා තමයි තියෙන්නේ. ශක්තිමත්ම පුද්ගලයාව අවසානයට තමයි භාවිතා කරන්නේ. ඒ විදියට ෂැඩෝ තීරණය කරනවා ක්‍රීඩාව ඉවර කරන්න ඕන කියලා. ෂැඩෝ එනවා ලෝලොස් සිටි වල ඉන්න දරුණුම ප්‍රතිවාදීන් දෙදෙනා ගාවට. ඇවිල්ලා කියන්න පටන් ගන්නේ My name is Shadow. He who work with the shadow to hunt with the shadow. එලිසබෙත් රජිනගේ සේවකයා තීරණය කරනවා මේ නගරේ ඉන්න බලවත්ම සටන්කරුවන් දෙදෙනා ඉදිරි සටන් කරන එක එයාගේ ඇගට එච්චර ගුණදායක නෑ. හොඳම දේ තමයි ඉන්න පොඩි කෙනාව තෝරගන්න එක. පොඩි කෙනා කියලා කියන්නේ ෂැඩෝව. ෂැඩෝට පහර දෙන්න හදනවත් එක්කම ෂැඩෝට කඩුවක්වත් තියන්න හැකියාවක් ලැබෙන්නේ නෑ මේ සේවකයාට. එයාටම බලාගන්න පුළුවන්කමක් ලැබෙනවා. එයාගේ සම්පූර්ණ ශරීරය කෑලි කෑලිවට කැපිලා බිම වැටෙනවා. ඒකත් එක කල්පනා කරන අපරාධි වංකරගත ගොංකමක්. මාලිගාව ඇතුළට ක්ලෙයා ගමන් කර කර යනකොට ක්ලෙයාට හම්බ වෙනවා සුපිරි ප්‍රතිවාදියෙක්. මේ ප්‍රතිවාදියා තමයි මේ වෙනකොට ඉන්න සුපිරිම යක්ෂ දඩයක්කාරයා. ක්ලෙයා ගොඩක් ෆයිට් කරනවා. හැබැයි ක්ලෙයාට සටන් කරගන්න බෑ. මේරිත් උදව් කරනවා. මෙන්න මෙතනදී ක්ලෙයාගේ රුධිරය පානය කරනවා මේරි. මොකද මේරි කියලා කියන්නේ දඩයක්කාරයෙක් විදියට ඉදියට එයා කියලා කියන්නේ වැම්පයර් කෙනෙක්. මෙන්න මෙතනදී මේරි හංකන් ඉන්න රහස් අනන්තතාවේ හෙළි වෙනවා. රහස් අනන්තතාවේ හෙළි වුණත් මේරට හැකියාවක් ලැබෙන්නේ මෙතනදී මේ දඩයක්කාරයව නතර කරන්න. දඩයක්කාරය එල්ල කරනවා එක පහරක්. මෙන්න මේ පහර කිසිම වෙලාවක නතර කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ක්ලෙයාට. ක්ලෙයා අන්තිමටම කියන්න පටන් ගන්නේ මට සමා වෙන සිට්. මට බෑ ඔයා ගාවට ලං වෙන්න කියලා. ඒත් එක්කම ෂැඩෝ මෙතෙන්ට එනවා. ෂැඩෝගේ ශක්තිය කියලා කියන්නේ මේ නගරේ ඉන්න දක්ෂටම බලවත් දඩයක්කාරයාගේ කඩුව කකුලෙන් යන්තම් තල්ලු කරලා බිම දානවා. ඊට පස්සේ ගහනවා එක පයින් පාරක් මිනිහව කැරකිලා විසිකලා යනවා. ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි ගෙන දෙන්නේ ක්ලෙයාට. ක්ලෙයා කල්පනා කරන්නේ ෂැඩෝ කියලා කියන්නේ දුෂ්ටයෙක්. එයා තමයි මේ වෙනකොට ඉන්න භයානකම කෙනා. ඇයි එයා අපිට උදව් කළේ කියන එක. මෙන්න මේකත් එක්ක ෂැඩෝ කියලා කියන්නේ හොඳ කෙනෙක් කියන එක ක්ලෙයාගේ හිතේ එක පැත්තකින් ඇති වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේරි තීරණය කරනවා මට සමා වෙන්න ඔයාට බොරු කිව්වට මම දැන් කියන්නම් ඇත්තට මම කියන්නේ කවුද කියලා. තවදුරටත් මං ඔයාට කිසිම රහසක් හංගන්නේ නැහැ. මං කියන්නම් ඇත්තට මං කියන්නේ කවුද? ඇත්තටම කවුද එලිසබෙත් කියන්නේ කියලා. මේ කතාව ඔයා දැනගන්න ඕනේ. මේ කතාව පටන් ගන්නේ මීට වසර 1000කට කලින්. එලිසබෙත් රජින පාලනයට එන්න ඉස්සෙල්ලා වැම්පයර්ලා පිරිසක් රාජ්‍ය පාලනය කරා. මිනිස්සුන්ගේ රුධිරයෙන් ඕන තරම් සෙල්ලම් කළා. හැබැයි මිනිස්සු නතර උනෙත් නෑ. වැම්පයර්ලව අල්ලලා පුච්චලා මරලා දැම්මා. එලිසබෙත් රජින රාජ්‍යයට ආවට පස්සේ ඇය තීරණය කරනවා වැම්පයර්ලටයි මිනිස්සුන්ටයි එකට ජීවත් වෙන්න පුළුවන් කියලා. කාලයත් එක්ක වැම්පයර්ලට හැකියාව ලැබෙනවා හිරුවෙලියෙන් පිච්චෙන්නේ නැතුව ඉන්න. මොකද එන පරම්පරාවට ඒ දේ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි එක දවසක් එලිසබෙත් රජින සම්පූර්ණයෙන්ම උමුතු වෙනවා. එයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ තවදුරටත් එයාව පාලනය කරන්න. වසර 1000කට සැරයක් තමයි රතු හඳක් පායන්නේ. මීට වසර 1000කට කලින් ඒ හඳ පෑවුවට පස්සේ එලිසබෙත් රජිනට ලබා දීලා තියෙනවා කෙනෙක් උමුතු වුණාට පස්සේ රුධිරය. ඇයට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඇයව පාලනය කරගන්න. මුළු නගරයම විනාශ කරනවා. මිනිස්සු සේරම මරලා දානවා. අවසානයේ රජින තීරණය කරනවා එයා කලේ මොන වගේ පාපයක්ද කියලා. මමත් එදා මැරෙනවා. හැබැයි මම මගේ රජිනව ආරක්ෂා කරන්න ඕන හින්දා රුධිරය පානය කළා. රජින තමන්ගේ පපුවට පිහිපාරක් ඇනගෙන තමන්ගේ ජීවිතේ නැති කරගත්තා. ඇය ආපෞසරක් එනවා වසර 1000කට පස්සේ. මම තීරණය කළා ඇයව ආරක්ෂා කරන්න. හැබැයි මාවත් කෙනෙක් ඝාතනය කළා. එයාලා තමයි උත්සාහ කරන්නේ රජිනව පාලනය කරන්න. රජින වසර 1000කට පස්සේ නැගිට්ටොත් එහෙම ඇය අඳුරගන්නේ ඇත්තටම එයා කියන්නේ කවුද කියලා. එයාට හැකියාවක් ලැබෙන්නේ ඇය පාලනය කරන්න. මෙන්න මේකයි හේතුව. ඒකයි මම ඉක්මන් කරන්න ඕනේ. මාලිගාවල අනිවාර්යයෙන්ම සල්ලි ඕන තරම් හංගලා තියෙනවා. ෂැඩෝ තීරණය කරනවා මේ තියේදී මම හොයපු දේ මට හම්බ වුණා. ඇති තරම් රත්තරන් කාසි. ෂැඩෝ කල්පනා කරනවා පසුගිය අවුරුදු 300ට මම ඇදගෙන ඉදී මේ ඇඳුම වෙනස් කළේම නෑ. හැබැයි දැන් මොකක් හරි අලුත් ඩිසයින් එකක් කරන්න ඕනේ ඇඳුමට. එලිසබෙත් රජිනට නැවත පාරක් පණ දෙන්න ඕන හින්දා භාවිතා කරනවා ඇහැ කියන ආර්ටිෆෙක්ට් එක. මේ ආර්ටිෆෙක්ට් එක ශරීරයක් ඇතුළට දානවා. මේ දාන්නේ කාන්තාවගේ ශරීරය ඇතුළට දැම්මට පස්සේ මේ ඇහැ
මේක වැඩගාන පටන්ගන්නවා ඒකත් එක දොරට විවෘත්ත වෙනවා දොරටුව විවෘත්ත උනාට පස්සේ හැකියාව ලැබෙනවා නැවත පාරක් එලිස්සබත් රජනට බ්ලඩ්කෝයින් විතියට පැමිණෙන්න මෙන මේ වෙලාවති ෂැඩෝ කරන්නේ එයා ගාව තියෙන එමනස් බලය භාවිතා කරනවා. මෙන්න මෙතනින් මේ කතාවේ සුපිරිම කොටස් 4ක් ඉවරලා යනවා. මේ කතාව ඊළඟ කොටසෙන් අපි ඉක්මනින් මුණ ගැහුම්.